ප්‍රතිරූප හදන්න එපා කියලා කිව්වට ප්‍රතිරූප කැමති වුණත් අකමැති වුණත් අවබෝධ කරගත්තත් අවබෝධ කර නොගත්තත් ප්‍රතිරූප කියන ඒවා හැදෙනවා. ඒක වළක්වන්න බෑ කාටවත්. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? ප්‍රතිරූප හැදෙනවා නම් ඒ හැදෙන ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න ඕන. ප්‍රතිරූප හැදෙන ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න ඕනේ. මේ ප්‍රතිරූප හැදෙන ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලය, ඒ කියන්නේ අපි දකින අපි ඒකේ ආස්වාදය දැනගන්න ඕන. ආස්වාදය දැනගත්තට පස්සේ ඒකේ උපරිම මට්ටමක් තියෙනවනේ. ඒකේ තෘප්තිමත්, මෙතනින් එහාට තෘප්තිමත් වෙන්න බෑ කියන තැන. අන්න එතෙන්දී අපිට තේරෙනවා ඒකේ ආදීනවය. ආදීනවය තේරුම් ගත්තට පස්සේ නිකම්ම ඒ ක්‍රියාකාරීත්වය තුළින් සිද්ධ වෙන ගැටලු නිරාකරණය කරන්න ඕන කරන පොයින්ට් එක අහු වෙනවා. එතකොට දැන් මම දැක්කා සෝෂල් මීඩියාවල මේ දැක්කා මේ ප්‍රතිරූප හදන්න එපා කියලා කතාවක් කියන. හදන්න එපා කියලා කියන එකේ අනිත් පැත්ත තමයි අපි ප්‍රතිරූප හදනවා කියන එක. හදන එකට සාපේක්ෂයිනේ හදන්න එපා කියන එකට. නමුත් ඒක නෙමේ ඇත්ත කතාව. ප්‍රතිරූප කියන දේ අපි මේ සත්වයා කියන සංකල්පය තුළ ඉබේ හටගන්න දෙයක්. නමුත් අපිට කරන්න තියෙන එකම දේ තමයි මේ හැදෙන දේෙන් ඇති වෙන ප්‍රශ්න වළක්ව ගන්න නම් හැදෙන ක්‍රියාකාරීත්වය තේරුම් අරගෙන ඒකට උත්තරයක් අපි හොයනවා නම් අන්න එතනින් තමයි අපිට ගැලවීම තියෙන්නේ. එහෙම නැතුව ප්‍රතිරූප හදන්න එපා කියලා කිව්වට ඒක ප්‍රායෝගිකව කරන්න බෑ.